හායි ඔන්න මේ මාස පුරාවටම දනු මට චැලෙන්ජ් ගොඩක් දුන්නා. ඉතින් අද මම එයාව සර්ප්‍රයිස් කරන්න යන්නේ ඔයා ක්ලාස් එකට. එයාට දෙනවා අද චැලෙන්ජ් එකක්. එයා එක වින් කරොත් මම එයා ක්ලාස් එකේ සුපිරි මැජික් එකක් පෙන්නනවා. බලමු අපි ගිහිල්ලා ක්ලාස් එකට ගිහිල්ලා දනු අද මන් දෙන චැලෙන්ජ් එකට කොහොමද මුණ දෙන්නේ කියලා. හරි? යා. सरप्राइज सा वेदंत पड़ा अरे क्लास ने मैं इविल ने मीट कल ने అవునే මෙතන ආවේ චැලෙන්ජ් එකක් දෙන්න. ඔයාට චැලෙන්ජ් එක. ඔව්. දැන් මේ මාසයක් තිස්සේ මට චැලෙන්ජ් දෙනවනේ දැන්. හරිද? කාමාරක් තිස්සේ චැලෙන්ජ් දෙනවා. අද දෙනවා චැලෙන්ජ් එකක්. ඔයාට දැන් අපි චැලෙන්ජ් එක මොකක්ද කියන්න කලින් මම කියන්නම්කෝ. මෙතන වගේ ස්ටුඩන්ට්ස්ලා ඉන්නේ. මට කැමති කෙනෙක් කියනවා. ඔයා කැමති කෙනෙක්? නැතනේ. ඔව්. ඔක්කොමට කැමති. නමුත් මේ මැජික් එකට තෝරගන්නේ කවුද කියලා කියන්නේ. මේ චැලෙන්ජ් එකට. ඔයා එන්නකෝ. හරි. ඔයාගේ නම මොකද්ද? නදින්. මොකද? ගගනි. දැන් මේ එක කාඩ්ස් නේ මාගාව තියෙන්නේ නේද? හරි. ඔයා කැමති දෙනකේ ස්ටොප් කියන්න. ටීචර්ට පෙන්නන්න එපා. අපි ටීචර් පැත්තක තියමු. හරිද? ඔතින් තමයි නවත්තන්නේ. හරිද? හරි. මෙතන. මොන කාඩ් එක? හරිද? හරි. උඩම ගන්න කාඩ් එක තමයි. උඩ තියෙන කාඩ් එක. බලන්න පෙන්නන්න එපා. හරි. පැත්තට දැන්. හරි. මෙන්න මේක තමයි චැලෙන්ජ් එක. දැන් මේ කාඩ්ස් ගොඩක් තියෙනවනේ පැක් එකේ. හරිද? ඔයා කියන්න මට වංශේවත් එතකොට ඒකේ පාටවත් මුකුත් කියන්න එපා. අපි කියමුකෝ එකේ ඉඳන් 10ට යන ඉලක්කම් තියෙනවා. ඊට පස්සේ J K Q එහෙම තියෙනවනේ. මෙයා ගන්න නැත්තේ මොකද්ද කාඩ් එක? ඒ කියන්නේ අපි කියමු ඉලක්කමක් හරි මොකක් හරි ඔයා කැමති දෙයක්. මට වංශ එපා. වංශ හතර එකක්වත් එපා. මොකද්ද ඇත්තේ කාඩ් එක කියලා කිව්වොත්. ඔයාලා ලේසි කරා මම. අංකයක්ද කියන්නනේ මම. නෑ මොකද්ද ගත්ත කාඩ් එක? අංකේනේ කියන්නේ. ඔය ඒකේ අපි රූපත් තියෙනවා කැමති දෙයක් කියන්න. පහ. ඔය හම්බ විදිහට ගත්තේ නේද? ඔයාලා හිතන්නේ නැතුව එක පාට ගත්තේ. ටීචර් හරියට කිව්වොත් අද මම ක්ලාස් එකේ ලස්සන මැජික් එකක් කරලා පෙන්නනවා. ෂුවර්ද? පෙන්නන්න මම ටීචර්ට මොකක්ද තියෙන්නේ කිය. හරි නේද? අද මට කරන්න වෙනවා ඒ කියන්නේ ක්ලාස් එකේ මැජික් එක. ඔව් ඔයා දෙන්නනේ අද. දෙනවා අද මෙයා දෙන්න. හරි. ඔන්න දැන් චැලෙන්ජ් එක පරාදයි. එතකොට දැන් මම ඕගලන්ට මැජික් එකක් කරන්න හදන්නේ. හරිද? ඔය නම් මොකද්ද? ගිත්ම පොඩ්ඩ මෙහෙට එන්න බෑ. හරි. දැන් ගිත්ම මේ මැජික් එක මම ඔයාගේ ටීචර්වත් ගන්නවා. හරිද? මම කරන්න ටික මෝහණය සම්බන්ධ මැජික් එකක්. හරිද? ඔයා රිලැක්ස් එකේ ඉන්න බලන්න අත් දෙක මෙහෙම දෙපැත්තට දාලා. හරි. දැන් S2 පියාගන්න. මං කියන එක S2 අරින්න එපා. හරිද? මං කියන එක S2 අරින්න එපා. ඔයා හිතින්ම වගන ගිනි කන්දක් වගේ දෙයක්. ගිනි කන්ද. මං ඔයාලට ඕන තරම් වෙලාවක් දෙන්නම් ගිනි කන්ද මවන්නේ. ගිනි කන්දක් වුණාම ගින්දර ලාව පිට වෙනවා. කන්ද තියෙනවා. හරිද? හරි. හරි නේද? හරි. දැන් ඔයාලට මේ වෙනවද ඒක? හරි. මං අතේ ඇඟිලි වලින් ඉලක්කම් වෙනවා කීයද හිතලා කියන්නේ. 2. දැන් මොකක්ද වුනේ? පිටට තට්ටුවක් දෙවුණා? කොතනද? හරි. ඔහොම ඉන්න. හරි. දැන් ඔයාට මෙතනට මම ටච් කරාම ඔයා අත් දෙක මෙහෙම කරා මෙහෙම දැම්මා. හරි. ඔයාට මම මෙතනට ආයි මේ හරියට ටච් එකක් දැම්මොත් ඔයා මෙහෙම කරා මෙහෙම කරා. හරිද? හරි. දැන් මොකද මෙතන? හරි. ඔන්න බලන්න. හරි. හරි. කැමරා තියෙනවා ඔක්කොම තියෙනවා. ඔන්න ටීචර් මැජික් එක කරා. වීඩියෝ එක තියෙනවා. බලන්න මොකද උනේ කියලා. හරිද? හරි. රයිට්. thank you very much. එහෙනම් අද ඔයාලට මැජික් එකක් කරා. හොඳයි නේද? සුපිරිනේ? හරි. ටීචර් ගහන්න.